විශේෂයෙන්ම ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මානායක ධූරයට අභිනවයෙන් පත්වන ලද අපේ මානායක හාමුදුරන් වහන්සේට පළමු කොටම අපේ සුභාසිංසනය ගෙනත් දෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකා අමරපුර මහානිකාය අපේ ආගම බෞද්ධ ධර්මය ප්‍රචලිත කිරීම වෙනුවෙන් එහි උන්නතිය වෙන විශාල කාර්යභාරයක් සිදු කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ පොදු මහජනයාගේ සුව පැවැත්ම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකොට තිබෙනවා. මම හිතනවා අද අභිනවයෙන් සන්නස්ස පත්‍ර ගනු ලබන අපේ මානායක හාමුදුරන් වහන්සේට මෙම ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය තවත් ආලෝකමත් කරමින් තවත් අපේ බෞද්ධ ශාසනය වෙනුවෙනුත් මහජනතාවගේ හිතසුව වෙනුවෙනුත් විශාල කාර්යභාරයක් කරන්න හැකියාව තිබෙන බව. උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධියක් දක්වා විශාලත අධ්‍යාපන හැකියාවක් අත්පත් කරගත්තු මහණින් වහන්සේ නමක්. ඒ වගේම බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන් වහන්සේගේ ආభాෂයන් ඇසුර ලැබමින් ඒ ධර්ම විනය පිළිබඳ විශාල භූමිකාවක් අත්පත් කරගන්න ලැබූ මානායක හාමුදුරන් වහන්සේ නම. ඒ වගේම පරිවෙනාධිපතිවරු වහන්සේ කෙනෙක් හැටියට, ඒ වගේම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් හැටියට පරිපාලන ශාස්ත්‍ර විශාල භූමිකාවට පණ පෙවූ ලැබූ මානායක හාමුදුරන් වහන්සේ නම. එනිසා උන්වහන්සේ මේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය තවත් ප්‍රබලතම සංඝ සමාජයක් බවට පරිවර්තනය කරන්න විශාල හැකියාවක්, දක්ෂතාවයක් වගේම උවමනාවක් තිබෙන හාමුදුරන් වහන්සේ නම. එනිසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉතාමත් වැදගත් ඓතිහාසික පරිච්ඡේදයක් උන්වහන්සේ වෙනුවෙන් ඉටු කරනු ලබනු ඇතැයි අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සුභාසිංසන ගෙනත් දෙනවා. අපි කවුරුත් දන්නවා අපේ සමාජය යහපත් සමාජයක් නොවන බව. අපි යමුවේ ප්‍රධාන අභියෝගයන් 3ක් තිබෙනවා. එකක්, දිගු කාලීන ලෙස අපි මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයෙන් අපේ රට ගොඩ ඒම සඳහා සලස්මක් අපිට අවශ්‍යයි. වර්තමාන අපේ රජයේ සෙමෙන්නුවත් ස්ථාවරව මේ කඩා වැටී තිබෙන ආර්ථිකය යලි අත්පත් කර ගැනීම සඳහා අපි වෙහෙසක් දරමින් තිබෙනවා. ඒ වගේම දෙවැනි අභියෝගය අපිට තිබෙන්නේ අපේ දේශපාලන සංස්ථාව පිරිසිදු කිරීමයි. අපේ දේශපාලන සංස්ථාවන් පිළිබඳව අපේ රටේ පොදු පුරවැසියන්ට තිබෙන යහපත් අදහසක් නොවේ. අපේ දේශපාලකයා පිළිබඳවත් දේශපාලනය පිළිබඳවත් තිබෙන්නේ ඉතාමත් අයහපත් අදහසක් අපේ රටේ පොදු පුරවැසියන් තුළ තිබෙනවා. එනිසා යලි අපේ රටේ මේ දේශපාලන දේහය සුවපත් කර ගැනීමේ අභියෝගයක් අපිට තිබෙනවා. වර්තමාන රජයේ අපි ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. මේ දේශපාලනයේ පිරිසුදු ශාස්ත්‍රයක් බවට අපි පරිවර්තනය කළ යුතුයි. ඒ ප්‍රධානම කාර්යභාරයක් රජයක් අපිට පැවරලා තිබෙනවා. හැබැයි තුන්වෙනි කරුණ එහෙම එකක් නොවේ. තුන්වෙනි කරුණ කුමක්ද? අපේ සමාජයේ විශාල බිඳවැටීමකට භාජනය වී තිබෙනවා. දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතාවය විනාශ වී තිබෙනවා. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර සබඳතාවයන් බිඳ වැටී තිබෙනවා. සියලු මානවවාදී සබඳතාවයන් කීතු කොට ඉරා දමා අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. ඒ අයිස් වතුර වෙන මුකුත් නෙවෙයි, මුදල් නම් නැමැති අයිස් වතුරේ සියලු සමාජ සබඳතාවයන් විනාශ කොට තිබෙනවා. එනිසා අපිට විශාල අභියෝගයක් තිබෙනවා. මේ විනාශයට පාත්‍ර වී තිබෙන මේ සමාජය යලි සුවපත් කිරීමේ සුවිශේෂී අභියෝගයක් අපි හැම දිනකටම පැවරෙනවා. මා විශ්වාස කරනවා එහිදී අපේ සංඝ සංස්ථාවට විශාල අත්හල නොහැකි වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා මේ සමාජය යලි සුවපත් කරන්න.